පණ්ඩුකාභය කුමාරයාගේ කතාව. පළමු කොටස. චිත්‍රා කුමරියට දාව උපදින පුත්‍රයා සිය මාමවරුන් මරා රජවන බවට වූ අනාවැකිය නිසා ඇයව එක්ටම්ගේක සිරකෙරුණා. මගේ ඉරණම මේ හුදකලා කුළුණද? එහෙත් දීඝගාමිනී කුමරු රහසින් එක්ටම්ගේට පැමිණියා. ඔවුන්ගේ ප්‍රේමය එහිදී මල්ඵල ගැන්වුණා. කිසිම බලවේගයකට අපව වෙන් කරන්න බැහැ චිත්‍රා. චිත්‍රා කුමරිය ගැබ්ගෙන ඇති බව දැනගත් මාමවරු පිරිමි දරුවෙකු උපන්නොත් වහාම අල්ලා ගැනීමට තීරණය කළා. පිරිමි දරුවෙක් ඉපදුනොත් ඔහුව රැගෙන පැමිණිය යුතුයි. නියමිත දින උදා වුණා. මුළු ලක්දිවම බේරා ගන්නට නියමිත පින්වත් පිරිමි දරුවා උපතක වුණා. මගේ පුතේ, ඔයාට ජීවත් වෙන්න ලොකු සටනක් කරන්න වේවි. දරුවාගේ දිවි බේරා ගැනීමට වෙනත් ගැහැණු දරුවෙකු ගෙනවිත් තබා කුමරුවා රහසින් පිටමන් කිරීමට චිත්‍රා කුමරිය තීරණය කළා. විශ්වාසවන්ත සේවිකාව කුමරුවා කූඩේක සංගවාගෙන අඳුරු සෙවණැලි මැදින් මාලිගාවින් පිටවීමට ගමන් කළා. මේ දරුවා පරිස්සමෙන් දොරමඩලාවට අරන් යන්න. කුමාරයාව දොරමඩලාව ගමට රැගෙන යාමේදී කුමක් සිදුවේද? මීළඟ කොටසින් හමුවෙමු.